කොහොමද මගේ යාළුවන්ට? ඉතින් ඔන්න මම ඔයාලට අද අලුත් පාඩමක් අරගෙන ආවා. අද පාඩම ගැන මම ඔයාලට මෙන්න මෙහෙම කියන්නම්. සාමාන්‍යයෙන් අපි දන්නේ නැති වුණාට සමහර වචන ඉංග්‍රීසි වචන තියෙනවා අපි දන්නේ නැතුව ටිකක් වැරදියට කියපු අවස්ථා. ඒ කියන්නේ පොඩි කාලේ ඉඳලා මේ වෙනකම්ම අපි දැනටත් වැරදියට කියන වචන ඕන තරම් තියෙනවා. ඉතින් මම හිතුවා ඒ වගේ දේවල් ටිකක් ඔයාලට අද කියලා දෙන්න ඕනේ කියලා. මොකද සාමාන්‍යයෙන් අපි නිතරම පාවිච්චි කරන දේවල්. හැබැයි අපි දන්නේ නැතුව අපේ කටින් ඒවා වැරදියට කියනවා. ඉතින් ඒවා අපි හැමදාම මේ විදිහට ගෙනියන්නේ නැතුව චුට්ට හදා ගන්න ඕනේ. ඉතින් එහෙනම් ඒ වගේ දෙයක් තමයි අද මම ඔයාලට කියලා දෙන්න යන්නේ. ගොඩක් වෙලා ගන්න ඕන නෑ එහෙනම් ටක් ගාලා අපි යමු පාඩමට. හරි. ඔයාලා මේ වචනේ දිහා බලන්නකෝ HONEST. මේක ගොඩාක් අය ප්‍රොනවුන්ස් කරන්නේ කොහොමද? honest කියලා. H එක දැක්ක ගමන් honest කියලා තමයි ගොඩාක් අය මේක ප්‍රොනවුන්ස් කරන්නේ. මේ වචනේ තේරුම අවංක කියන එක. හැබැයි ඔයාලා මේකට honest කියලා කියන්න එපා. කොහොමද එහෙනම් කියන්නේ? honest. honest. මේකෙදි H අකුර silent. H කියන අකුර තිබ්බට ඒක අපි ප්‍රොනවුන්ස් කරන්නේ නැහැ. එහෙනම් honest කියලා තමයි කියන්න ඕනේ. H අකුර අතෑරලා O අකුරෙන් පටන් අරගෙන වචන කිව්වනම් හරි. honest. ඒ වගේම තමයි මට ඇහිලා තියෙනවා ගොඩක් අය පැය කියලා කියද්දී අපි කොහොමද කියන්නේ? ගොඩක් අය HOUR කියලා දැක්කම hour. හැබැයි ඒකත් hour කියලා නෙවෙයි කියන්නේ. H අකුර ඒකෙත් silent. එතකොට hour කියලා තමයි කියන්න ඕනේ. H අකුර අතෑරලා O අකුරෙන් පටන් අරගෙන වචන කිව්වනම් hour කියලා තමයි අපි ප්‍රොනවුන්ස් කරන්නේ. හරි. එහෙනම් මම හිතනවා අද පාඩමත් ඔයාලට ගොඩක් වැදගත් වෙන්න ඇති කියලා. මෙච්චර කල් ඔයාලා මොන හරි දෙයක් වැරදියට කිව්වනම් මේ පාඩමේ ඔයාලා මොන හරි දෙයක් ඉගෙන ගත්තා නම් අද ඉඳලා පුරුදු වෙන්න හරි විදිහට ඒ දේවල් ටික කියන්න. හරි. එහෙනම් මම හිතනවා මේ පාඩමත් ගොඩක් උදව් වෙන්න ඇති කියලා ඔයාලට. එහෙනම් අලුත් පාඩමකින් අපි ඉක්මනට හම්බ වෙමු. ඒ හම්බ වෙනකන් ඔයාලා හැමෝටම සුබ දවසක්.